අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ YouTube එකෙන් කොහොමද අපි සල්ලි හොයන්නේ. එහෙම නැත්නම් YouTube මොනෙටයිසේෂන් වලින් අපි කොහොමද සල්ලි හොයන්නේ. මුලින් ඉඳලා මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අපි YouTube වලින් මේ විදිහට සල්ලි හොයන්නේ කියලා. YouTube මොනෙටයිසේෂන් ඔන් කරගෙන මුදල් උපයන්නේ කොහොමද කියන කාරණය සහ ඊට අමතරව ඔයාට හොඳ රෙවෙනියු එකක් ගන්න. ඔයා මොන වගේ කන්ටෙන්ට්ද තෝරගන්න ඕනේ. ඉතින් ඔයා ලංකාවේ ඔඩියන්ස් එකට වීඩියෝස් කරනවා නම් කොහොමද පිටරට ඔඩියන්ස් එකට වීඩියෝ කරනවා නම් කොහොමද කියන කාරණේ. දැන් මේ ස්ක්‍රීන් එකේ ඔයාට බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ එක්තරා වීඩියෝ එකක්. මේ වීඩියෝ එකට ඔයාට බලා ගන්න පුළුවන් මට $236.41ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වීඩියෝ එකට මේ views ඒ වගේම මේ earnings මෙතනින් නවතින්නේ නැහැ. අවසානයේ අද 2026 ජූලි 19 වෙනිදා. ජූලි 19 වෙනිදා දක්වා ඔයාට බලා ගන්න පුළුවන් මට $1.25 මේ විදිහට වැඩි වෙලා ඇවිල්ලා තියෙනවා. හොඳට බලන්න. එතකොට මෙතන තියෙන views ප්‍රමාණය. මගේ මේ වීඩියෝ එකට views ගිහිල්ලා තින්නේ 22800. යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වීඩියෝ එක foreign audience එකට කරපු වීඩියෝ එකක්ද කියලා. නැහැ. මේ තින්නේ මම ලංකාවේ audience එකට කරපු වීඩියෝ එකක්. එතකොට RPM එක කොච්චරද කියලා. මේ වීඩියෝ එකේ විදිහට මට views 1000කට $10කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එතකොට ඔයාට හිතා ගන්නවත් බැරිවි කොහොමද මෙච්චර ගාණක් ලංකාවේ ඔඩියන්ස් එකකට ගෙවන්නේ කියන කාරණේ. ඒක තීරණය වෙන්නේ ඔයා කරන කන්ටෙන්ට් එක මත. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා විවිධ වර්ගයේ කන්ටෙන්ට් ඔයාලා කරනවා. උදාහරණයක් විදිහට ගොඩාක් මහන්සි නොවී කරන කන්ටෙන්ට් කරනවා. උදාහරණයක් විදිහට gossip channel එකක්. එහෙම නැත්නම් කොහෙන් හරි සින්දුවක් අරගෙන ඒ සින්දුව නැවත පබ්ලිෂ් කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් මහන්සි නොවී කරන වීඩියෝස් අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් මහන්සි වෙලා කරන වීඩියෝස් තියෙනවා. ඉතින් අපි ගොඩක් දැකලා තියෙනවා gossip channel තියෙනවා. ඒ වගේම cooking channel තියෙනවා. ඒ වගේම trading channels තියෙනවා. ඒ වගේම news channel තියෙනවා. මෙන්න මේ විදිහට විවිධ වර්ගයේ channels ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් YouTube වලදී ගොඩක් වෙලාවට අපි මෙන්න මෙහෙම දෙයක් හිතමු. දැන් ඔයා කරන කන්ටෙන්ට් එක අපි හිතමු gossip channel එකක් තමයි ඔයා කරන්නේ. එතකොට මේ gossip channel එකේ යන්නේ ගොඩාක්ම අනිත් අය ගැන එක එක newses. අර නිලියට මෙහෙමයි, මේ නිලියට මෙහෙමයි, නැත්තම් මේ දේශපාලඥයාට මෙහෙමයි මෙන්න මේ විදිහට. ඔයා හැම වෙලේම ඔයා දාන මේ වීඩියෝස් කන්ටෙන්ට් බලන මිනිස්සු ඉන්නවනේ. එතකොට මේ බලන මිනිස්සු ඔයාගේ වීඩියෝ බලනවා කියන්නේ ඒ මිනිස්සුත් කැමති මේ වගේ gossip videos, gossip news මං වගේ දේශපාලන නිවුස් වගේ දේවල් බලන්න. එතකොට ඔයා හිතන්න ඒ වගේ කෙනෙකුට ට්‍රේඩින් ගැන එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ගැන ඇඩ් එකක් දැම්මට වැඩක් නැහැ. එහෙම නැත්නම් අපි හිතමු කුකින් ගැන මොකක් හරි දෙයක් ගැන. එහෙම නැත්නම් කොහේ රිසෝට් එකක් ගැන. ඉනවා ගොඩක් ඩොමේන්ස් ගැන ඇඩ් එහෙම යනවා මේ ඩොමේන්ස් ගැන. ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. එතකොට මේ වගේ ෆයිනෑන්ෂියල් එහෙම ඒ වගේම මේ වගේ ඩොමේන් ඒ වගේ මේ වගේ කුකින් මේ වගේ දේවල් වලට ඒගොල්ලෝ තෝරගන්නේ gossip channel එක නෙමෙයි. එතකොට මේ gossip channel බලන අයට මේ යවන ඇඩ්ස් වල රෙවෙනියු එක සෑහෙන්න ගොඩක් අඩුයි. උදාහරණයක් විදිහට views 10000ක් ගියත් ඒගොල්ලන්ට 710ක් 715ක් වගේ තමයි එන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම මේ දාලා තියෙන වීඩියෝ එකේ views 22800ට මට $236.41ක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇයි එහෙම වුනේ? එහෙම වුනේ මම අර කලින් සඳහන් කරපු උදාහරණය. මේ ඇත්තටම තියෙන්නේ මම ට්‍රේඩින් ගැන දාපු වීඩියෝ එකක්. එතකොට මේ ට්‍රේඩින් ගැන දාපු වීඩියෝ එකක් බලනවා කියන්නේ මිනිස්සු ඒ ට්‍රේඩින් ගැන උනන්දුවක් දක්වන මිනිස්සු තමයි මේක බලන්නේ. එතකොට අර ෆයිනෑන්ෂියල් පැත්තෙන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු Bybit වෙන්න පුළුවන්, Binance වෙන්න පුළුවන්, XM වෙන්න පුළුවන්, Exness වෙන්න පුළුවන්. මෙන්න මේ කියන platform වලින් මේ ට්‍රේඩින් කරන අයට මේ ඇඩ්ස් පෙන්නනවා. එතකොට මේ ෆයිනෑන්ෂියල් පැත්තෙන් මේ ඇඩ්ස් වලට විශාල මුදල් ප්‍රමාණයක් YouTube එකට ගෙවනවා. ඒ කියන්නේ YouTube එකනොත් මේ content creators ලට මේ ලැබෙන විශාල මුදලක් යාට ලැබෙන හින්දා එයාලත් මේ විදිහට විශාල මුදලක් ලබා දෙනවා. ඉතින් ඔයාට පැහැදිලි ඇති. දැන් උදාහරණයක් විදිහට තව එකක් මම ඕගොල්ලන්ට කියන්නම්. දැන් cooking channel එකක් කරන කෙනෙක් නම් cooking සම්බන්ධයෙන් වෙන ads දැන් අපි දැකලා තියෙනවානේ no chicken, Nestamol ගැන ad යනවා. එක එක කෑම වර්ග ගැන ad යනවා. එහෙම නැත්නම් එක එක hotels වල මේ විදිහට buffet තියෙන තැන් වල ads යනවා. ඉතින් ඒ වගේ ads පෙන්නනවා ඊට පස්සේ ඒ cooking channel එක බලන අයට. මොකද එයාලා කෑම වලට තමයි ආස. කෑම videos බලන්න. ඉතින් ඒ වගේ channels පෙන්නනවා. එතකොට ඒගොල්ලන්ට හොඳ රෙවෙනියු එකක් එතනදී ගන්න පුළුවන්.
මේ ෆයිනෑන්ෂියල් පැත්තෙන් කරන ඒවට තමයි ගොඩාක්ම ගෙවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙක් ට්‍රැවලින් කරන කෙනෙක් ඉන්නේ. මේ ට්‍රැවලින් කරන කෙනෙක් නම් එයා කන්ටෙන්ට් ක්‍රියේට් දාන්නේ ට්‍රැවලින් ගැන නම් එතකොට මේ ට්‍රැවලින් ගැන දාන ඇඩ්ස් තමයි වැටෙන්නේ ගොඩක් වෙලාවට. එයා එක්කෝ ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඇඩ්ස් රෙවෙනියු හැදෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔයාට ෆයිනෑන්ෂියල් පැත්තෙන් ඔයා වීඩියෝස් දානවා නම් ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් ලංකාවේ ඔඩියන්ස් එකකින්. ඔයා නිකම්ම හිතලා බලන්න මේ views ප්‍රමාණය පිටරටකට ගියා නම් කොච්චර රෙවෙනියු එකක් අපිට එන්න තිබුණාද. සාමාන්‍යයෙන් ලංකාවට RPM එක සෑහෙන්න අඩුයි. ඉතින් ලංකාවෙන් පිට උදාහරණයක් විදිහට යුරෝප් කන්ට්‍රීස් වෙන්න පුළුවන්, USA කන්ට්‍රීස් වල වෙන්න පුළුවන්. මේ වගේ ඇඩ් රෙවෙනියු එක ගොඩාක් වැඩි, ගෙවනවා වැඩි. ඉතින් මේකට විශාලතම හේතුවකුත් තියෙනවා. ඉතින් විශාලතම හේතුව තමයි ලංකාවේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට YouTube එකෙන් අය කරන charges ගොඩක් අඩුයි. නමුත් පිටරට අපි බැලුවොත් එහෙම එයාලගෙන් ඇඩ්වර්ටයිස්මන්ට් ගන්න සෑහෙන charge එකක් charge කරනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ මොකක් හරි අපි ඇඩ් එකක් දානවා නම් ඒ අපේ ලංකාවේ හැටියට තමයි ඒ ඇඩ් එකේ තියෙන ගාණ. එහෙම නැත්නම් ඒ රීච් එක සහ ඒ ඇඩ් එක දාන කෙනා ඒ ආයතනයට ගෙවන්නේ. උදාහරණයක් විදිහට YouTube එකට අපිට ඇඩ් එකක් දා ගන්න ඕන නම් ඒක ලංකාවේ විදිහට තමයි හදන්නේ. ලංකාවේ ඔඩියන්ස් එක අපි හිතමු 2000කට 3000කට මේක යවන්න ඩොලර් 20යි charge කරන්නේ. හරි. එහෙම නැත්නම් 5000කට 10000කට යවන්න ඩොලර් 50යි යවන්න. නමුත් පිටරට මේක වෙනස්. පිටරට මිනිස්සුන්ට මේක 5000කට 10000කට යවන්න අඩුම ඩොලර් 200ක් 250ක් එහෙම නැත්නම් 300ක්වත් charge කරනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි ලංකාවේ ඔඩියන්ස් එකට අඩුවෙන් ගෙවන පිටරට ඔඩියන්ස් එකට වැඩියෙන් ගෙවන. ඉතින් ඔයාට පුළුවන් නම් YouTube ඔයා කරනවා නම් ඔයාට පුළුවන් මේ විදිහට ලංකාවේ ඔඩියන්ස් එකක් සිලෙක්ට් කරනවා නම් හොඳ කන්ටෙන්ට් එකක් තෝරගන්න කරන පැටර්න් එක. ට්‍රේඩින් කරනවා නම් එහෙමයි ඔන්ලයින් කියන්නේ e-money පැත්තෙන් කරනවා නම් e-money පැත්තෙන් කරනවා නම් ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. views අඩුයි හැබැයි. දැන් සාමාන්‍යයෙන් gossip channel එකත් එක්ක බලද්දි මේ e-money වලට තියෙන views අඩුයි. ඉතින් එතන views අඩු වුණාට views අඩුවෙන් ගියාට ඔයාට හොඳ ad revenue එකක් generate කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතලා බලන්න ඔයාට views දෝනේ. එහෙම නැත්නම් හොඳ revenue එකක් දෝනේ කියලා එතන තෝරගෙන ඔයාට YouTube තෝරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මම ගොඩක් දැකලා තියෙනවා. ඔයාලා Facebook වල කන්ටෙන්ට් දැන් ගොඩක් දාන්න ප්‍රචලිත වෙලා ඉන්නවා. නමුත් මම කියන්නේ ඔයාලට Facebook වලට වැඩිය හොඳ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් YouTube පැත්තට આવුත් එහෙම. ඔයාම බලන්න ඔයාට හම්බ වෙන views ප්‍රමාණය කොහොමද? ඒ වගේම YouTube එකෙන් හම්බ වෙන views ප්‍රමාණය කොහොමද කියලා. අනිත් කාරණේ තමයි YouTube එකේ තියෙනවා ඇල්ගොරිතම් එක. මේ YouTube ඇල්ගොරිතම් එකෙන් කියන්නේ ඔයාගේ වීඩියෝස් ලයිෆ් ටයිම් අනිත් අයට පෙන්වනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එක 2027 මාර්තු 7 තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මට දවස ගානේ කොහොමද ජෙනරේට් වෙලා තියෙන මුදල් ප්‍රමාණය කියලා. අපි ගොඩක් වෙලාවට Facebook එකේ දැකලා තින්නේ ඔයා වීඩියෝ එකක් දාපු ගමන් ඒක ගොඩාක් වෛරල් වෙන එකපාරට 1 මිලියන් 2 මිලියන් views හම්බ වෙනවා සමහරක් වීඩියෝස් වලට. නමුත් ඔයාට එතනදී 1 මිලියන් 2 මිලියන් වලට හම්බ වෙන මුදල් ප්‍රමාණය විතරයි ඔයාට එතනදී හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒ වීඩියෝ එක වෛරල් වෙන්නේ නැහැ. එතනින් ඒක ස්ටොප් වෙනවා. නමුත් YouTube එකේ එහෙම නැහැ. YouTube එකේ මේ වීඩියෝ එක මිනිස්සු සර්ච් කරලා බලනවා. එහෙම නැත්නම් මේක සජෙස්ට් වෙනවා අනිත් මිනිස්සුන්ට. ඉතින් හොඳ ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඉතින් මේක බලන්න ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්කම් එක දවස ගානේ මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේ අවසාන මාස 3 ඇතුළත තමයි මේ වීඩියෝ එකට මේ විදිහට views ප්‍රමාණයක් මට ඇවිල්ලා තියෙන්නේ. මාර්තු 8 තමයි වීඩියෝ එක රිලීස් කරේ. දැන් අද ජූලි 19 වෙනිදා. ඉතින් ඒ දක්වා ඔයාට බලා ගන්න පුළුවන් ඩොලර් 236ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තව වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාට බලා ගන්න පුළුවන් views 7600ක් මට ගිහිල්ලා තියෙනවා. මේ views 7600ට මට RPM එක ඩොලර් 3.7.2ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහරක් කන්ටෙන්ට් උත් තියෙනවා. සමහරක් එක්ස්චේන්ජ් වලදී උදාහරණයක් විදිහට දැන් මේක ට්‍රේඩින් වීඩියෝ එකක්. ඔයාට බලා ගන්න පුළුවන් මේක ට්‍රේඩින් එඩියුකේෂන් වීඩියෝ එකක්. ඉතින් මේකටත් ඔයාට මේ විදිහට හම්බ වෙනවා. දැන් මේකේ ඔයාට බලා ගන්න පුළුවන් ඩොලර් 3 ගාණක් තමයි RPM එක views 1000කට. ඒතර තව වීඩියෝ එකක් ගත්තොත් මෙන්න මේ වීඩියෝ එක මම කරේ රිවිව්ස්. එහෙම නැත්නම් අන්බොක්සිං වීඩියෝ එකක් මේක. බලන්න මේ අන්බොක්සිං වීඩියෝ එකට ඩොලර් මට හම්බෙලා තියෙන්නේ 1.71. views මේකට ගිහිල්ලා තියෙන්නේ 3700යි. ඉතින් මේකේ ඇඩ් රෙවෙනියු එක ඔයාලට බලා ගන්න පුළුවන් RPM එක 774යි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනස මොකක්ද කියලා. මේක අන්බොක්සිං වීඩියෝ එකක්. එතකොට මේ අන්බොක්සිං වීඩියෝ එකයි මේ ට්‍රේඩින් වීඩියෝස් දෙකයි ගත්තාම ඔයාට ඒක වෙනස පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට හොඳටම පැහැදිලි. ඔයා තෝරගන්න නිච් එක. දැන් උදාහරණයක් විදිහට ඔයා ට්‍රේඩින් තෝරගන්නවා නම් ඔයාගේ channel එක ට්‍රේඩින් කියලා තිබුණට ඔයා දාන content එක අනුව ඔයාට හම්බෙන ad generate
ජෙනරේෂන් එක වෙනස්. දැන් උදාහරණයක් විදිහට ඔයා ගොසිප් channel එකකට ට්‍රේඩින් වීඩියෝ එකක් දාලා බලන්න. ඔයාගේ audience එක බලන්න නැති වෙන්න පුළුවන් ඒ වීඩියෝ එක. නමුත් ඒකේ views ප්‍රමාණය අපි හිතමු views අඩුම 1000ක්වත් ආවා කියලා. එතකොට ඒ views 1000 එන ඒ ට්‍රේඩින් වීඩියෝ එකට ad revenue එක අර ගොසිප් එකෙන් එන views 15000ට 20000ට වඩා වැඩි. ඉතින් ඒ වගේම තමයි කවදාවත් ඔයා channel එකක් කරනවා නම් පටන් ගන්නවා නම් mix කරගෙන යන්න එපා. ඔයා ට්‍රේඩින් ගැන එහෙම නැත්නම් ඔන්ලයින් මනි ගැන කරනවා නම් ඔයා ඒ සම්බන්ධයෙන්ම දන්න. ඒ මැද්දට gossip news එකක් එහෙම නැත්නම් කුකින් වීඩියෝ එකක් එහෙම නැත්නම් නිවුස් මේ වගේ ඒවා දාන්න එපා. ඔයා කරනවා නම් එකක් කරගෙන යන්න. ඔයා gossip channel එකක් කරගෙන යනවා නම් එක දිගට gossip videos දාන්න. ඒකට trading videos දාන්න එපා. ඔයා එක වීඩියෝ එකක් මේ විදිහට දාලා බලන්න. ඔයාගේ යන හම්බෙන views ප්‍රමාණය එහෙම් පිටින්ම අඩු වෙනවා mix කරගත්තොත් එහෙම. උදාහරණයක් විදිහට ඔයා gossip channel එක මේ විදිහ කරගෙන යනවා නම් ඔයා අද දානවා නම් මේකට trading video එකක්. ඔයාට මේ වීඩියෝ එකට views නැහැ. ඒ වගේම තමයි ඔයා trading videos ගොඩට gossip video එකක් දැම්මොත් එහෙම ඔයාට එතනදී ඒ වීඩියෝ එකට views නැහැ. මොකද YouTube එකේ algorithm එක confuse වෙනවා. ඉතින් ඔයාගේ algorithm මේකට තමයි මේ YouTube එකේ හැම වෙලේම වැඩ කරන්නේ. අනිත් කාරණේ තමයි ඔයා එක දිගට වීඩියෝස් දාන්න ඕනේ. මේ එක දිගට වීඩියෝස් දාන්න ඕනේ එකෙන් මම කියන්නේ මේ දවසට වීඩියෝ දෙකක් තුනක් දාන්න. එහෙම නැත්නම් දවස ගානේ වීඩියෝස් දාන්න. එහෙම නැත්නම් සතිය ගානේ වීඩියෝස් දාන්න කියන එක නෙමෙයි. ඔයා දවසකට වීඩියෝ එකක් නම් දාන්නේ. හැමදාම ඔයාට වීඩියෝ එක එක දාන්න. එතකොට තමයි මේ ඇල්ගොරිතම් එක තේරුම් ගන්නේ. ඔයා දවස ගානේ වීඩියෝස් දාන කෙනෙක්. ඔයා හොඳට මේක වැඩ කටයුතු කරගෙන යන කෙනෙක් කියන කාරණේ. අනෙත් කාරණේ තමයි ඔයා සතියකට වීඩියෝ එකක් නම් දාන්නේ. ඔයා සතියකට වීඩියෝ එක ගානේ හැමදාම දාගෙන යනවා. ඔයා සතියක් වීඩියෝ දාලා සති දෙකකින් ආපහු වීඩියෝ එකක් දාන්න නැති වෙනදලා තව සතියකින් දාලා ඊට පස්සේ තව දවස් දෙකේ විතර තව වීඩියෝ එකක් දානවා. එහෙම කරන්න එපා. ඔයාට කාලය වෙන් කරගන්න පුළුවන් විදිහට ඔයා ෂෙඩියුල් එකක් හදාගන්න. මේක පිළිවෙලකට වැඩේ කරගෙන යන්න. දැන් මම සාමාන්‍යයෙන් මේ channel එකේ සතියකට වීඩියෝ එකක් නැත්නම් දෙකක් තමයි දාන්නේ. ඉතින් ඒ විදිහට මම දිගටම යනවා. ඔයා මේ විදිහට දිගටම යන්න ඔයාට මේ ගමන සාර්ථකව යන්න පුළුවන්. ඉතින් කිසිම වෙලාවකදී කිසිම කෙනෙක් හිතන්න එපා මේ YouTube එකට මම වීඩියෝ එකක් පළවෙනි පාර දැම්මා. එතනින් පස්සේ යාට ගොඩ යamak තියෙනවා. එහෙම නැත්නම් සාර්ථක වෙන්න පුළුවන් කියන කාරණය. එහෙම නෙමෙයි. ඔයා හොඳට බලන්න YouTube එකට අපි වීඩියෝස් පළවෙනි මාස දෙක තුන දාද්දි ඒත් ඔයාට views නැති වෙන්න පුළුවන්. නමුත් කාලයක් යද්දී ඇල්ගොරිතම් එක තේරුම් ගන්නවා ඔයාගේ channel එක හොඳ channel එකක්. ඔයා content consistent දාන කෙනෙක්. එතකොට ඔයා හරි නිච් එකක් තෝරගෙන දානවා. ඔයා කිසිම වීඩියෝ එකක් mix කරගන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයා මේක දිගටම continue කරගෙන යනකොට මාස 6-7 විතර වෙද්දී ඔයා නොදැනුවත්වම ඔයාගේ වීඩියෝස් අනිත් අයට පෙන්වන්න ගන්නවා. ඔයාට හොඳට views එනවා. ඉතින් එතකොට ඔයාට පුළුවන් මේක දිගටම කරගෙන යන්න. ගොඩක් අය YouTube නවත්තන්න හේතුවක් තමයි එයාලා මුල මාස දෙක තුනේදී වීඩියෝස් දැම්මට views එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට එපා වෙනවා YouTube කරන්න. ඉතින් ගොඩක් අය මෙන්න මේ හේතුවෙන් තමයි YouTube නවත්තන්නේ. කිසිම වෙලාවකදී මේ දේ කරන්න එපා. දිගටම මහන්සි වෙන්න. ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. ඒක ඔයා මොන වීඩියෝ එකද දාන්නේ කියන එක අදාළ නැහැ. හැබැයි තව දෙයක් තමයි ඔයා හොඳට මතක තියාගන්න. කිසිම content එකක් copy කරන්න යන්න එපා. මොකද හරිම strong YouTube එකේ copyright. ඉතින් ඔයාට community guideline 3ක් එක දිගට ආවොත් copyright එක දිගට 3ක් ආවොත් එහෙම ඔයාගේ channel එකේ හැම පිටින්ම නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මේවෙන් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා AI videos නම් පාවිච්චි කරන්නේ ඔයා videos වලට එතනදිත් ඔයා කල්පනාකාරී වෙන්න ඕනේ. මම recommend කරන්නේ YouTube එකනොත් මේක කියලා තියෙනවා ගොඩක් වෙලාවට ඔයා AI වලින්ම නම් මේ videos ඔයා publish කරන්නේ ඔයාට content monetization නැති වෙන්න පුළුවන්. ඔයාගේ channel එක තියෙන්න පුළුවන්. නමුත් ඔයාට monetization on වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා AI වලින් voice විතරක් ගන්න. ඔයාට පුළුවන් පිටරට audience එකකට කරනවා නම් ඔයා English වගේ දන්නේ නැත්තම් ඔයාට පුළුවන් script එකක් generate කරලා ඒක AI voice වලින් ගන්න. අරගෙන ඉවරලා ඔයාගෙම videos ඔයාගේ මේවා දාන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් animation එකක් දාන්න non copyright pictures අරගෙන. එහෙම නැත්නම් අපි දන්නවා Pixabay එහෙම නැත්නම් මේ වගේ non copyright ඕන තරම් sites තියෙනවා. ඒ වගේ videos තියෙනවා free ගන්න පුළුවන්. ඉතින් මේවා පාවිච්චි කරලා ඔයාට පුළුවන් videos හදන්න AI වලින්. ඒ කියන්නේ AI voice එක අරගෙන ඔයාට පුළුවන් ඒ videos ටික අරගෙන ඉවරලා CapCut හරි Premiere Pro හරි දාලා ඔයාට video එක edit කරලා publish කරගන්න පුළුවන්. ඉතින් කිසිම වෙලාවකදී AI videos ගන්න එපා. මොකද මේ AI videos වලට ගොඩක් වෙලාවට YouTube එකේ monetization හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයා හරියට මේක කරගෙන යන්න. ඉතින් YouTube එකේ monetization on කරගන්න eligibility එක. ඉතින් මෙතනදී subscribersලා අවසාන දවස් 365 තුලදී 1000ක්වත් තියෙන්න ඕනේ. ඊට වැඩි තියෙන්න ඕනේ 18 වැඩියේ. ඒ වගේම ඔයාට watch time බැලුවොත් එහෙම long videos වල short videos නෙමෙයි long videos වල ඔයාට 4000ක් watch time තියෙන්න ඕනේ. පැය 4000ක්වත්. එහෙම නැත්නම් ඔයාට පුළුවන්
10 මිලියන් ෂෝට්ස් views ගන්න. ඒක හැබැයි අවසාන දවස් 90 ඇතුළතදී තමයි ඒක ගන්න තියෙන්නේ. මේ ගොඩක් අය පටල ගන්නවා මේ අවසාන දවස් 365 කිව්වම මේ අවුරුද්දෙන්ද කියලා. නෑ එහෙම නෙමෙයි. අද ඉඳලා දවස් 365ක ආපස්සට බලන්න ඕනේ. එහෙම නැතුව 2026 පළවෙනිදාටවත් 2025 පළවෙනිදා ඉඳලා 2026 පළවෙනිදාට එහෙම නෙමෙයි. ඔයා channel එක පටන් ගත්ත දවසේ තියෙනවනේ. හරිද? එතකොට ඒ දවසේ ඉඳලා ආපස්සට අවුරුද්දක් ගණනය කරන්න. දැන් ඔයා ගිය අවුරුද්දේ අද වගේ දවසක නම් channel එක හදලා තියෙන්නේ. එතකොට අදට තමයි අවසාන දවස් 365. එතකොට මේ විදිහට ඔයාට අවසාන දවස් 365 අතර පැය 4000ක watch time එකක් සහ ඊට අමතරව subscribersලා 1000ක් ඉන්න ඕනේ. හරි. ඉතින් මේ විදිහට තමයි YouTube එකේ monetization on කරගෙන සාර්ථකව මුදල් උපයන්නේ. ඉතින් තවත් ඉස්සරහට YouTube ගැන අප්ඩේට්ස් අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ TechBam YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි නැවතත් හමුවෙමු. සුබ දවසක්.